ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ලේසියෙන්ම මෙන්න මේ වගේ ෆොටෝ එකක් chat GPT එක භාවිත කරලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා දැනටමත් මේ වගේ ෆොටෝ ට්‍රෙන්ඩ් යනවා. ඉතින් අපි බලමු ලේසියෙන්ම ඔයත් මේ වගේ ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන Google app එක ඕපන් කරගන්න එක. ඉතින් Google app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මම මේ සර්ච් කරලා තියෙන විදිහට chat GPT කියලා සර්ච් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ එන පළවෙනිම එක ටච් කරගන්න. ඒ කියන්නේ chat GPT කියලා ටච් කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් මේක ටච් කරගන්න. ඉතින් මේක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ try chat GPT කියන එක ටච් කරගන්න. මෙන්න මේක ඉතින් ඒක ටච් කරගන්න ඔයාලා. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ පේන දේ නිල් පාටින් තියෙනවා login කියලා. මෙන්න මේ වගේ තැන ඒකත් ටච් කරගන්න එකපාරක්. ඉතින් මේ login කියන එක ටච් කරගත්තට පස්සේ ඔයාගේ Google account එකක් තෝරලා දෙන්න ඕනේ මෙතනට. ඔයාලට කැමති Google account එකක් මෙතන දෙන්න. මම ඉතින් මගේ කැමති account එකක් ලබා දෙනවා. ඉතින් ඔයාගේ Google account එක තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ continue කියන එක තියෙන ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට එන තැනට ඔයාගේ name එකයි ඔයාගේ birthday එකයි දාගන්න. ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ කොළ පාටට තියෙන continue කියන එක ටච් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ chat GPT එක හරහා මෙතනට එන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් okay let's go කියන එක දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයා මම කලින් කිව්වා වගේ ඔයාට කැමති ෆොටෝ එක ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා chat GPT එක හරහා අර කලින් කිව්වා වගේ ෆොටෝ එකක් හදාගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් ඔයා හදාගෙන ඉන්න හදන්න හිතාගෙන ඉන්න ෆොටෝ එක මෙන්න මෙතනින් තෝරගන්න. ඒ කියන්නේ මේ ප්ලස් අයිකන් එක ඔයාලා එකපාරක් ටච් කරගන්න. ඉතින් ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆොටෝ ලයිබ්‍රරි කියන එක ටච් කරගෙන ඔයා හදාගන්න හිතාගෙන ඉඳපු ෆොටෝ එක තෝරගන්න. ඉතින් මම මෙතනින් තෝරගන්නවා මගේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් ඔයාලට කැමති ෆොටෝ එක තෝරගන්න. ඊට පස්සේ මේ මෙතනට මම මේ ටයිප් කරලා තියෙන විදිහට ඔයාලා ටයිප් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතන වරහන් ඇතුළේ ටිකක් දාලා තියෙනවා. ඉතින් මේ වරහන් ඇතුළේ තියෙන ටික ඔයාලට කැමති නම් දාන්න පුළුවන්. නැත්නම් දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් මෙතනින් අදහස් කරන්නේ මේ වරහන් ඇතුළේ තියෙනවා දැම්මාම ඔයාගේ ෆොටෝ එකට මේ වරහන් ඇතුළේ තියෙනවා ඇඩ් වෙනවා. ඒ කියන්නේ මම මෙතනදී ඇඩ් කරලා තියෙනවා blue color sky. ඒ කියන්නේ නිල් පාට අහසක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තව green color jungle ඒ කියන්නේ කොළ පාට කැලයක්. ඒ වගේම වැවක් ඔයාලට කැමති නම් වැවක්. ඒ වගේම කන්දක්. ඉතින් ඔයාලට මේ ෆොටෝ එකට ඇඩ් වෙන්න ඕනේ සෑම දෙයක්ම මෙතනට ඔයාලා කමාන්ඩ් එක දුන්න ගමන් ඇඩ් වෙනවා. ඉතින් ඔයාලට ඇඩ් වෙන්න ඕන ටික මෙතනට දාලා මේ වරහන් වහන්න. ඉතින් මේ සියලුම දේවල් ඔයාලා ලබා දෙන්න ඕනේ ඉංග්‍රීසි වලින්. ඉතින් මේ ඔයාලට මේ ෆොටෝ එකට ඇඩ් වෙන්න ඕන දේවල් මෙතන ඇඩ් කරාට පස්සේ ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ මෙතන තියෙනවා කළු පාටින් ඊතලයක් මෙන්න මෙතන. ඉතින් ඒක ටච් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක ටච් කරගත්ත පස්සේ ඔයාලට පහසෙන්ම ඉතා කෙටි කාලයකින් chat GPT හරහා අර කලින් පෙන්නපු ෆොටෝ එකක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා දැනටම මෙන්න මේ වගේ ෆොටෝ දැන් ට්‍රෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් පහසුවෙන්ම මේ ට්‍රෙන්ඩ් වෙච්ච ෆොටෝ එකක් ඔයාලටත් හදා ගන්න ඕනේ නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට හරියටම බලන්න. ඉතින් මම ඔයාලට ගොඩක් තේරෙන විදිහට පහසුවෙන්ම කියලා දුන්නා. ඉතින් මේ වචන මම දාපු මේ ටයිපින් එක ඔයාලට අපහසු නම් මම මේක පළවෙනි කමෙන්ට් එකේ විදිහට මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ විදිහට දාලා තියන්න. ඔයාලට පුළුවන් ඒ දාලා තියෙන එක කොපි කරලා ඔයාලා chat GPT එකෙන් ෆොටෝ එකක් හදනකොට ඒ කොපි කරපු ෆොන්ට් ටික ඇඩ් කරගන්න. ඉතින් ඔයාලගේ පහසුව සඳහා පමණයි මම ඒක කිව්වේ. නැත්නම් ඔයාලට පුළුවන් මම මේ ටයිප් කරපු ටික බලාගෙන කොලෙක හරි ලියාගෙන ඔයා ෆොටෝ එක හදාගන්න වෙලාවට ටයිපින් එක දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් වෙලා යනකොට ඔයාලා අතන ටයිප් කරේ කමාන්ඩ් එකත් එක්ක අර කලින් පෙන්නපු ෆොටෝ එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් පහසුවෙන් පුංචි වෙලාවකින්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම දැන්ම channel එක subscribe කරගන්න. එතකොට තමයි මේ වගේ අලුත් වීඩියෝ ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න ලැබෙන්නේ. ඉතින් යාළුවනේ අදට ගිහින් නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.